ලාල්කාන්ත මොනවා වුණත් එතනදී විවෘතයි සහ අවංකයි. ටිල්විසිල්ල එහෙම නෙවෙයි. පාදෙන්න අපි විමල් විරෝන්ස උදේ ගම්මන්පිල මෙරට දේශපාලන වංශ කතාවේ තවත් සුවිශේෂී චරිත දෙකක්. විමල් JVP එකෙන් ඉවත් වෙලා මහින්ද ළඟට ඇවිත් මහින්දගේ ජයග්‍රහණ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු පුද්ගලයෙක්. ගම්මන්පිල සිංහල බෞද්ධ පදනම ඔස්සේ ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චරිතයක්. විමලුත් ගම්මන්පිලත් වසර ගණනක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු දෙන්නෙක්. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයත් එක්කම මේ දෙන්නම තරමක් නිහඬ වෙලා ඉඳලා ආයමත් හඬ අවදි කරන්න පටන් අරන්. ජනාධිපති අනුර කුමාරත් ඉන්දිය අගමැති මෝදිත් පසුගිය දිනක අත්සන් කරන්න යෙදුන ගිවිසුම් වල බරපතල අවදානමක් කටහමුවේ තිබෙන බව දිගින් දිගට විමලුත් ගම්මන්පිලත් ජනතාව දැනුවත් කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ නැවතත් මේ දෙන්න ජාතිවාදයේ ආගම්වාදයේ කරපින්නගෙන දේශපාලනට එන්න උත්සාහ ගන්නා බවයි. කෙසේ නමුත් ඉන්දියාවත් ලංකාවත් අත්සන් කරන්න යෙදුන මෙම කිවිසුම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදීත් අත්සන් කරන්න උත්සාහ ගත්තා. නමුත් එදා JVP එක තදින්ම විරුද්ධ වුණා. ජනවරමක් නොතිබුණු රනිල්ට ඒ කිවිසුම් අත්සන් කරන්න බැරි වුණා. ජාතික ජනබලවේගය ජනවරමකින් ආණ්ඩු බලය ලබා ගත්තට පස්සේ රනිල්ට අත්සන් කරන්න බැරි වෙච්ච ඒ කිවිසුම් ජාතික ජනබලවේගයේ ජනාධිපති අනුර කුමාර දිසානායකත් ඉන්දිය අගමැති මෝදිත් සමග අත්සන් කරන්න යෙදුණා. මෙය ඇත්තටම ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.